ජීවමාන යේසුස් වහන්සේගේ නාමෙන් ඔබට සුබ දවසක් වේවා. යොහාන් පළවෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදය. උන්වහන්සේ තුල ජීවනය තිබුණේය. ඒ ජීවනය මිනිසයාගේ ආලෝකය වූයේය. කවුද උන්වහන්සේ? මේ යේසුස් වහන්සේ තුල ඔබට මට ජීවනය තිබුණා කියනවා. ඉතින් ඒ වගේම ඒ ජීවනයේ වචනය ඔබට මට ආලෝකමත් වෙලා උන්වහන්සේගේ ආලෝකය ඔබ මා කෙරෙහි උන්වහන්සේ තබා තිබෙනවා. ඔබ දන්නවා අපි යේසුස් වහන්සේව විශ්වාස කරන්න කලින් ඔබව මාවස අන් අය ප්‍රතික්ෂේප කරලා ඇති. අන් අය පිළිකුල් කරලා ඇති. අන් අය ඔබව මාව සුළු කරලා එපා කරලා ඇති. නමුත් දැන් අපි උන්වහන්සේගේ ආලෝකයේ දරුවෝ හැටියට උන්වහන්සේගේ ජීවනයේ වචනය තුල ජීවත් වෙන දරුවෝ හැටියට ඔබව මාව තව කෙනෙකුට ආශිර්වාදයක් වෙලා ඇති. ඉතින් ඔබට මට පුළුවන් අන් අයටත් උන්වහන්සේගේ වචනය ප්‍රකාශ කරන්න. උන්වහන්සේගේ ඒ ආලෝකය අන් අය ඉදිරියේ බබලවන්න. ඇයි ස්වාමින් වහන්සේ තුල සුද්ධාත්මයන් වහන්සේ ඒ ජීවනයේ වචනය ඔබට මට ආලෝකමත් කරලා ඔබව මාව ඵල දරන උන්වහන්සේගේ දරුවෙක් බවට පත් කරලා තිබෙනවා. ඉතින් ඒ ඵල උන්වහන්සේ තුල ඒ ඵල දැරීම තුල ඔබට මට පුළුවන්කම තිබෙනවා ලෝකේ අන්ධකාර හිර වෙලා ඉන්න මේ සෙනගට ඔවුන් උදෙසා යාඥා කරන්න. ඔවුන්ගේ ආත්මික ඇස් විවෘත වෙන්න. ඇයි ස්වාමීන් වහන්සේගේ වචනේ තියෙන ලෝකයේ දෙවියා සිත නැමැති ඇස මිනිසයාගේ වසා තිබෙනවා. ඉතින් ඔවුන් උදෙසා ඔබ මම යාඥා කරනකොට ඔවුන්ගේ මේ සිත නැමැති ඇස් විවෘත වෙන්න යාඥා කරලා දෙවනුව උන්වහන්සේගේ ජීවනයේ වචනය ඔබට මට ආලෝකමත් වුණු මේ දේ අන් අයට ප්‍රකාශ කරනකොට ඔවුනුත් ඔබ මම ලවපු මේ ජීවනය සුවය ඒ ප්‍රීතිය ලබන්න යනවා. ඉතින් ඔබට මට පුළුවන්කම තිබෙනවා මේ අන්ධකාරයේ ඉන්න සෙනගට ආලෝකයක් වෙන්න, ආශිර්වාදයක් වෙන්න, ජීවනයක් වෙලා ඔවුන්ව මේ ආලෝකයට රැගෙන එන්න. ඉතින් ඔබ මේ වැඩේ කරන්න හිත තියෙනකොට ස්වාමින් වහන්සේ ඔබට ආශිර්වාද කරන්න යනවා. ශුද්ධාත්මයන් වහන්සේ ඔබට මඟ පෙන්වමින් උපකාර කරන්න යනවා. ඔබ මේ වැඩේ කරනකොට ස්වාමින් වහන්සේ ඔබව ඉහළට ඉදිරියට රැගෙන යන්නට යනවා. ඔබගේ සියලු දේ උන්වහන්සේ සම්පූර්ණ කරන්නට යනවා. ඔබ ආශිර්වාද ලද්දියක් වෙන්න යනවා. ඔබ තව කෙනෙකුටද ආශිර්වාදයක්, ආලෝකයක්, ජීවනයක් වෙන්න යනවා. ඉතින් ඔබට ජේසු පීඨයි ඔබට සුබ දවසක්.